සඳුදා ගිය සතියේ vlog එක ඔයගොල්ලෝ බැලුවනේ අද උදේ. ඉතින් මේ තියෙන්නේ සඳුදා ඔක්තෝබර් මාසේ 3 වෙනිදා. කේක් එකක් රෙඩි කරන්න යන්නේ. මේක හවස 6ට දෙන්න තියෙන්නේ. රෙඩි කරලා ඩිසයින් එක පෙන්නන්නම් එහෙනම්. Okay. Amin. Hello, welcome to my YouTube channel. ඉතින් අද vlog එක ගිය සතියේ මොනවද උනේ කියලා ඔප්පුදුප් ටික තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. මාව අඳුරන අයට, මාව අඳුරන්නේ නැති අයට, මාව අඳුරගෙන මට කැමති නැති අයට මේ හැමෝටම සතියේම මං කරපු දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ළමයි කාගිල්ස් එකේ අපි යන හැමතැනම අපිට shopping bag හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ගෙදරින් මේ වගේ මල්ලක් අරගෙන යන්න ඕනේ අනිවාර්යෙන්. අපේ බඩු ටික දාගෙන එන්න. නැත්තම් රුපියල් 5ක් ලොකු බෑග් එකකට පොඩි බෑග් එකකට මම හිතන්නේ රුපියල් 3ක් වගේ ඇඩ් වෙනවා. ඉතින් එහෙම දෙන්න ඕනේ නැති නිසා ඔයාලා ගෙදරින් බෑග් එකක් අරගෙන යන්න. ඉතින් මේ තියෙන්නේ මම ගෙනාවු බඩු ටිකක් නංගි මාය තමයි ගියේ. කේක් එකක් දෙන්න ගියා. ඒ එන ගමන් අපි කාගිල්ස් එකෙන් බැහැලා බඩු ටික අරගෙන එතන ඉඳන් පයින් ආවේ. මොකද කාගිල්ස් එක ළඟ ඉඳන් අපේ ගෙදරට එච්චර දුර නැති නිසා. බලමු මොනවද මං ගෙනාපු බඩු කියලා. සීනිත් ගෙනාවා නේද? ඔන්න ඉතින් කේක් එකක් යනවා. ඒක බේක් වෙන්න දාලා අද රැට මම කන්න හිතුවේ. මේ හදාගත්ත මගේ කෑම එක. මෙන්න මේක. බත්නේ අලුවෙන් කන්න කියලා තියෙන ඉතින් ඒක නිසා මේ බත් කන්නේම නැහැ. දවස් එක පාරක් වගේ තමයි බත් කන්නේ. අනේ බෝල් එකක් ගත්තේ නෑ නේද? හරි ගන්න. ඇයි? නෑ එහෙම සීන්නේ නෑ මම අතල්ලේ. ඉතින් ඒකේ සයිස් එක නැත්තම් කරන්න දෙයක් නෑ. ඔව්. ඒ දෙක හොඳයිද? හොඳයිද දෙක? කල්ලි බලන්න. හරි මේ දැන් මං හිතන විදිහට රෑ 8:00 විතර වගේ වෙනවා. ඉතින් උදේ අපි කොහොම හරි දනුක එයාලගේ දානයක් තිබ්බා, දාන දෙකක් තිබ්බා. මට යන්න බැරුව ගියා. අයියලාගේ ගෙදරයි එයාලගේ මොකක් හරි එකක් තිබ්බා. ඉතින් අපිට රසමරස කෑම එකකුත් ගෙනල්ලා දුන්නා. ඉතින් ස්තුතියි. ඉතින් කොහොම හරි අපි දෙන්න ගියා කළුතරට අර පොල් ගස් වල අර අලුත් version එකක් ඇවිල්ලා තිනවනේ. අන්න ඒන් දෙකක් මට ගන්න ඕන වුණා. මම සාමාන්‍යයෙන් ගෙදරට ඇතුළටත් දාගෙන ඔය ගන්න දෙකම තමයි දාන් ඉන්නේ හැමදාම. ඒක පිටින්ම මං ගමනුත් යනවා. ඔය පොඩි පොඩි දේවල් කේක් එහෙම බෙදන්න ගොඩක් දුරට ඕක දාගෙනම තමයි යන්නේ. ඊට පස්සේ ඉතින් ගෙවුනට පස්සේ ආය අලුත් දෙකක් අරගන්නවා. එහෙම තමයි මගේ චක්‍රය. හරිද? ඉතින් ඔය කලණිව මතක් කරන්න කලණිව බලන්න යන්න ඕනයි කිව්වේ මොකද දන්නවද? කලණි මාව කළුතර ගිය වෙලේ එයා පිලිප් එකට ඇවිල්ලා දැකලා කොහොම හරි මට කෝල් එකක් දුන්නා. ඉතින් ඔය දැන් අපි පිලිප් එක ළඟින් යද්දි දනුක කියනවා හස්බන්ඩ් කියනවා කලණි බලාගෙන යමු කියලා. ඒකට තමයි මම ඔය විහිළු කරන්නේ. ඉතින් කලණිවත් ආදරෙන් මතක් කරනවා. හරිම හොඳ ළමෙක්. ඊට පස්සේ කතාව අහන්නකො කොහොම හරි මං අද දවසේ මේ ඉරිදා හරිද? ඉතින් මම අද දවසේ මං කිව්වා මට පොඩ්ඩක් අපි යමු එළියට ගිහින් නාලෙමු පූල් එකට යන්න ඕනේ එහෙම කියලා. ඉතින් මම ඔය වෙලාවේ යන්න එළියට යන්න යනකොට
ටවල් එක ඒ ටික අරගෙන ගියේ. හැබැයි ඊට පස්සේ අපිට කේක් එකට තව මොනවාද print වගේක් ගන්න තිබ්බා. ඉතින් ඒවත් එක්ක කොහොම හරි රෑ වුණා. ඒ වෙලාවට pool access නැහැ හොටෙල්ස් කිසිම එකක කලුතර. ඉතින් අපිට යන්න බැරුව ගිය නිසා මං තරහ වුණා. ඊපස්සේ තරහ වෙලා ටිකක් ලොකු වලියක් කියන්නේ විනාඩි 10ක විතර වලියක් සැරටම දාගෙන කොහොම හරි ඊට පස්සේ ඒකත් ඔක්කොම යාළු වෙලා අපි දෙන්න ගියා. මේ අලුතෙන් ඇවිල්ලා තිබ්බ මොකද්ද ඩොමිනෝස් එකේ මොකක් හරි අර චීස් මොකක් හරි ඔන්න ඒක නම මතක නැහැ. දනුක තමයි දන්නේ මන් දන්නේ නැහැ. මන් කෑවට දන්නේ නැහැ. අන්න ඒක try කරා. ඒක හරිම රසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න. දැන් ඊට පස්සේ අපි දෙන්නම ගියා. ඊට පස්සේ මං ආයේ උදේ පාන්දරම මං හිතන්නේ පාන්දර 6ට තමයි මේ ආවේ. මේ කේක් එක අයිසින් කරලා අද උදේ අපි ගෙනියන්න ඕනේ කොහොම හරි මතුකමට. ඉතින් දුර නිසා ඉක්මනට යන්න ඕනේ. පැයකමාරක් දෙකක් විතර යනවා. මෙහි ඉඳන් මට ඩිලිවරි එකට ඒ ගෙදරට යන්න. ඉතින් ඒක නිසා ඊයේ හස්බන්ඩ්ගේ ගෙදර ඉඳපු නිසා එයා මාව උදේ 6ට අපේ ගෙදරට දැම්මා. කේක් එක අයිසින් කරලා ඒ ටික හදා ගන්න. දැන් ඔය අයිසින් කරලා ඔක්කොම ලෑස්ති කරගන්න ගමන් ඉන්නේ. මම ඔයාලට කේක් එකේ ඩිසයින් එකත් පෙන්නන්නම් හදපෝ. කාටද ගෙනිච්ච කොහෙටද කියලාත් පෙන්නන්නම්. අපි දැන් කේක් එක අරන් යන්න යමු එහෙනම්. බබා ඉන්නද? apa tadi? Angga. Andiyo. Ayo andir kamu. ඔයාගේ අම්මා එව්වේ. happy birthday. අති යටින් අල්ල ගන්න පිටි. අම්මා ඒක වගේ. Jadi doang ya? එන්න. අම්මා දෙන්න කිව්වාට. happy birthday. කේක් එකට මේ දෙක ගහන්න පැටිය. ඔයා පත්තු කරද්දි අපෝද බුඩියේ. නංගි මොන හරිද? මේ බුඩිය නේද මිස්ටර්? so දැල්ල මාළු ඒක පෝක් බීෆ් අයියානේ දැන්නේ අරන් තියෙන්නේ. නංගි මායි අපි දෙයට මිනිත් වෙලින් පොඩි. අල්ලන්නේ උඩ මොනවද? අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් නේ. නංගි කොහමද ජීවිතේ? මම හැමෝගෙම අහන. බලන්න පෙර ලස්සන මෙයා. මේ ඉන්නේ අපේ නංගි ලස්සන අපේ නංගි. නංගි අද මට මේ දුන්නා. අපි මේ නිකන් ආවේ එකපාරටම අර ඔරුවකුත් යන ලස්සනයි නේ. අනේ මේ මම යනවා යන්න කන්න නැතුව. අනේ හරිද? ඉතින් ඔයාලා බලන්න ඇති එකපාරට මේ කොහෙද අපි ඉන්නේ කියලා. හරි. උදේ කේක් එක දෙන්න ගිහින් ඇවිත් ගෙදර ආවා අපි 10යි ගානට විතර. 10 මාර විතර වුණා එද්දි. මොකද මේ ලොකේෂන් එක ගොඩක් දුරයි. ඒ බබාට දෙන වීඩියෝ එක මම දැම්මා ඔයාලට. ඒකත් බලන්න. ඉතින් එයාට මං කියන දේවල් තේරෙන්නේ නැහැ. මේ කොමාරි යට හැපි ගොඩක් එයා සතුටු වුණා. එයාගේ අම්මා තමයි එයාගේ බර්ත්ඩේ එකට ඒ gift ටිකයි කේක් එකයි යවුවේ අපිට කියලා.
ඉතින් එයාටත් ස්තුතියි කියනවා. එයාලගේ තව ඕඩර් එකක් ආවා ලබන මාසේ. මම ඒකත් ඔයාලට පෙන්නන්නම් ඩිලිවරි කරද්දී කේක් එක හදද්දී. ඉතින් මේ අපි ඉන්නේ කොහොම හරි අපි ගෙදර ඇවිල්ලා ඉන්නකොට හස්බන්ඩ් කෝල් එකක් දුන්නා. එකට එකමාරට වගේ මට මතක නෑ හරියට. මටත් කළුතරට යන්න ඕමනාවක් තිබ්බා. මායිනන්ගේ යන්න ලෑස්ති වුණාම කොහොම හරි හස්බන්ඩ් කිව්වා එයා කොහොම හරි ඒජන්සිය වැඩකට කළුතරට එන ගමන් ඉන්නේ. මෙහෙම අපිත් එනවා කිව්වහම එහෙනම් අපි යමු. නංගිත් පොඩ්ඩක් මේ නංගිගේත් මූඩ් එක ටිකක් හරි නැතුවද මන්ද ඉඳී. කොහොම හරි අපි යන් කියලා නංගිත් කැමති වුණා. සාමාන්‍ය වෙනදට එහෙම එන්නෙත් නැහැ නංගි යන්නවම එළියට වැඩිය. කොහොම හරි අපි ගියේ ග්‍රෑන්ඩ් රොයල් එකට. ඒ වෙලාවේ එතන සෙනගත් නැහැ. ඉතින් අපි 3 දෙනා විතරයි. අපි 3 දෙනා ඉතින් ගිහින් ඊට පස්සේ ආයෙ ගෙදර ආවා. ඉතින් ටිකක් බලන්න ඉන්න මොකද අපි කරන්න කියලා. ඉස්සෙ ගියා උඩින් දැන් අතට වරන් ඇස්තින උඩට ගියන්නේ. අපි දැන් ඉන්නේ කළුතර ග්‍රෑන්ඩ් රොයල් එකේ. කළුතර වලකින් යනවා නම් ඕවර් සයිඩ් බලන්න මෙතන ඉන්නේ කළුතර ලස්සන. පුඩේද ඔයාගේ YouTube එකනේ. එහෙනම් ස්තුතියි මාව බලපු ඔයාලට. එහෙනම් අපි ලබන සතියේ මොකද වෙන්නේ කියලා බලමු. ගිහින් එන්න. බයි. මම පූජා ජෙස්පීට පරිස්සමින් ඉන්න. මහත වැඩි නිසා ලිප්ස්ටික් වදිනවනේ කෝප්පේ.